අද අපේ කතානායකයා 20 වන ශතවර්ෂයේ බිහි වූ වඩාත්ම බුද්ධිමත් පුද්ගලයන්ගෙන් කෙනෙක්. මොහු ඉතා දක්ෂ ගණිතඥයෙක් වගේම කේත බිඳහෙළීම සම්බන්ධව ප්‍රවීණයෙක්. දෙවන ලෝක යුද්ධය පිළිබඳව කතා කරන ඒ පිළිබඳව සොයා බලන අයෙක්ට නම් මේ නම මගහැරෙන්නට විදියක් නැහැ. ඒ කෙසේ වුණත් අපි ඉස්කෝලේ ඉගෙන ගන්න ඉතිහාසයේ පොත්වලින් නම් මේ නම සොයා ගන්න ටිකක් අමාරුයි. මොහු දෙවන ලෝක යුද්ධය කළ කාර්යභාරය කොතරම්ද කියනවා නම් මොහු නිසා ලෝක යුද්ධය වසර 2කින් පමණ කෙටි වුණා කියලා ඇතැමුන් විශ්වාස කරනවා. ඒ වගේම මිනිසුන් මිලියන ගණනකගේ ජීවිතත් රැක ගැනීමට ඔහුට අවකාශය ලැබෙනවා. ඉතින් මේ පුද්ගලයා වෙන කවුරුවත් නෙමේ, මේ තමා බ්‍රිතාන්‍ය ජාතික ඇලන් මැතිසන් ටියුරින්. ඔයාලා බොහෝ දෙනෙක් නරඹලා තියෙන The Imitation Game කියන චිත්‍රපටයට පාදක වුණේ මෙන්න මේ ඇලන් ටියුරින් කියන පුද්ගලයාම තමයි. ඉතින් අද අපි මේ පුද්ගලයාගේ ජීවිතයේ විශේෂිත සිදුවීම් ගැන තරමක් දීර්ඝව සාකච්ඡා කරමු. වර්ෂ 1912 ජූනි මාස 12 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඇලන් ටියුරින් උපත ලබනවා. ඇලන් ටියුරින් පවුලේ දෙවන දරුවා විදියට තමයි උපත ලබන්නේ. ඇලන්ගේ පියා එවකට බ්‍රිතාන්‍යයන්ට යටත්ව තිබූ ඉන්දියාවේ සිවිල් සේවයේ නිරත වුණු නිලධාරියෙකු වන ජුලියස් ටියුරින්. ඔහුගේ මව එතෙල් සාරා අයිරිෂ් සම්භවයක් තිබූ කාන්තාවක්. තම පියා සිවිල් සේවයේ නිරත වීම නිසාම ඇලන්ගේ ළමා කාලය ඉන්දියාව හා එංගලන්තය යන රටවල් දෙකේම ගෙවී යනවා. තම මව්පියන් ඉන්දියාවට යන ඇතැම් අවස්ථාවල ඇලන්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ජෝන්ට එම ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ නිවසේ වාසය කිරීමටත් සිදුවනවා. මේ කුඩා අවදියේම ඇලන් ගණිතය, දර්ශනය වගේම ප්‍රහේලිකා විසඳීමටත් වැඩි උනන්දුවක් දක්වනවා. මේ අවධියේදී තමා ඔහුගේ අධ්‍යාපනයේ පළමු පියවර තැබීමක් සිදු කරන්නේ. ඒ ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා සාන්ත මයිකල් ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වනවා. 1922 සිට 1926 දක්වා ඔහු මෙහි අධ්‍යාපනය හදාරලා 1926 වසරේදී වැඩිදුර අධ්‍යාපනයට ඔහු ෂර්බෝන් විදුහලට ඇතුළත් වනවා. ඒ වන විට ඇලන්ගේ වයස අවුරුදු 13ක් පමණ වුණා. ෂර්බෝන් විද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේදී ඔහු තමා දක්ෂතාවයන් දැක් වූ ගණිතය හා විද්‍යාව වැනි විෂයන් තවදුරටත් ප්‍රගුණ කරනු ලබනවා. වයස අවුරුදු 15ක් පමණ වන විට ඔහු තමන්ට වඩා ඉහළ ශ්‍රේණිවල ඉගෙන ගන්නා සිසුන් හදාරන ගණිත ගැටලු පවා විසඳීමට සමත්කම් දක්වනවා. මේ අවධිය වන විට ඔහු ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම පිළිබඳවත් වැඩි උනන්දුවක් දක්වනවා. මෙන්න මේ කාලයේදී තමයි ඔහුට ඔහුගේ ජීවිතයට ඉමහත් බලපෑමක් කරපු ක්‍රිස්ටෝපර් මෝකම් යන සිසුවාව මුණ ගැසෙන්නේ. ඇලන් මොහු සමග ඉතා කිට්ටු මිත්‍රත්වයක් ගොඩනගනවා. කෙසේ වෙතත් මේ මිත්‍රත්වය ඉතා කෙටි කාලයකට සීමා වනවා. 1930 වර්ෂයේදී ක්‍රිස්ටෝපර් ක්ෂය රෝගයෙන් මිය යනවා. මේ සිදුවීම ඇලන්ට ඒ කල මෙන්ම පසු කාලීනවත් ඉමහත් බලපෑමක් සිදු කරනු ලබනවා. වර්ෂ 1931 දී ටියුරින් උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කිංස් උසස් පාසලට ඇතුළත් වනවා. 1931 සිට 1934 දක්වා එහි අධ්‍යාපනය හදාරන ඔහු 1935 දී ගණිතය සම්බන්ධව ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ගන්නවා. මින්පසුව ඇලන් ඔහුගේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වනවා. මෙන්න මේ අවධියේදී ඔහු ඉතාමත් වැදගත් රිසර්ච් පේපර් එකක් එළි දක්වනවා. On computable numbers with an application to the Einstein's problem කියන තේමාව යටතේ තමයි ඔහු මේ රිසර්ච් පේපර් එක එළි දක්වන්නේ. මෙය ඔහුගේ ටියුරින් මැෂින් ලෙස හඳුන්වනු ලැබූ යන්ත්‍රය සඳහා මූලික අඩිතාලමක් දැමුවා වගේම අද අපි භාවිතා කරන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඇල්ගොරිදම්ස් වගේම කම්පියුටර් සයන්ස් යන විෂයන් සඳහා මූලික පරිසරය සකස් කරනු ලැබුවා. මේ ඇසුරින් ඔහු 1936 දී ටියුරින් යන්ත්‍රය නිර්මාණය කරනු ලබනවා. එය ගණනය කිරීමේ සරල යන්ත්‍රයක්. මෙය ඊටම සරල ආකෘතියකට අනුව නිර්මාණය කරනු ලැබුවක් වුවත් ඒට ඕනෑම ඇල්ගොරිදමයක් ගණනය කිරීමේ හැකියාවක් පැවතුණා. මොහු මේ සඳහා බිඳුව
එක සහ හිස්තැන් පමණක් ගණනය කිරීමට භාවිතා කළ පටියට යොදා ගත්තා. ඇලන්ගේ මේ නිර්මාණය ඇලන් පසු කලක නිර්මාණය කළ සියලු යන්ත්‍රවල පදනම බවට පත් වුණා. 1938 වසරේදී ඇලන් ඔහුගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරනු ලබනවා. ඒ වන විටත් ඔහු පළ කළ යම් යම් පත්‍රිකා මහාචාර්යවරුන්ගේ අවධානයට ලක් වී තිබුණා. එම වසරේම සැප්තැම්බර් මාසයේදී ඔහු බ්‍රිතාන්‍ය කේත බිඳහෙළීමේ සංවිධානයේ අර්ධකාලීන සේවකයෙකු ලෙස රැකියාවේ නිරත වීමට අවස්ථාව ලබා ගන්නවා. වර්ෂ 1939 සැප්තැම්බර් මාස 1 වන දින එවකට ජර්මන් චාන්සලර්වරයා වූ ඇඩෝල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමගම දෙවන ලෝක යුද්ධය ආරම්භ වනවා. ඊට දින 3කට පසුව මහා බ්‍රිතාන්‍ය ජර්මනීට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමගම මෙම යුද්ධය වඩාත් දරුණු මුහුණුවරක් ගනු ලබනවා. මේ නිසාම අර්ධකාලීනව සේවය කළ ඇලන්ට එම සංවිධානයේම පූර්ණ කාලීනයෙකු ලෙස රැකියාවේ නිරත වීමේ අවස්ථාව හිමි වනවා. මේ අතරවාරයේදී තමයි ඇලන්ට බ්ලෙච්ලි පාර්ක්වල පිහිටි කාර්යාලයට වාර්තා කිරීමට ඉහළින් නියෝගයක් පැමිණෙන්නේ. මෙහි පැමිණි පසුව ඇලන්ට රහස් පනතකට අත්සන් කිරීමටත් සිදුවනවා. මේ මගින් කියවුනේ මෙහි වැඩ කරන කාලය තුලදී සිදු වූ කිසිවක් පිටත සිටි කිසිදු පුද්ගලයෙකුට හෙළි නොකළ යුතු බවයි. යුද්ධයේ ආරම්භක අවස්ථාවේ පටන්ම ජර්මානු හමුදාව අනෙකුත් රටවල හමුදාවන්ට වඩා යුද ශක්තියෙන් වගේම තාක්ෂණය අතිනුත් ඉතාමත් ඉදිරියෙන් පසු වුණා. මේ නිසාම ඔවුන්ගේ යුද උපක්‍රම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නටත් සමත් වුණා. මෙහි තිබුණු එක් විශේෂ ලක්ෂණයක් තමයි ඔවුන්ගේ කාර්යක්ෂම සංනිවේදන ක්‍රමවේදය. මේවා අනිකුත් සතුරු හමුදාවන්ට සිතා ගැනීමටවත් නොහැකි දියුණු තත්වයක පැවතුණා. මේ සඳහා ඔවුන් එනිග්මා යන නමින් හැඳින්වුණු යන්ත්‍රයක් යොදා ගත්තා. මෙය ටයිප්රයිටරයකට සමාන එහෙත් විදුලි බලයෙන් ක්‍රියා කරන ලද යන්ත්‍රයක්. මෙහි ක්‍රියාකරුවෙකු විසින් යම් අකුරක් ටයිප් කළ විට මෙම අකුර එහි වූ පරිවර්තකයක් කරා ගොස් වෙනත් අකුරකට එමත් නැත්නම් කේතයකට ආදේශ වනවා. මෙම කේත හඳුනා ගැනීමට ජර්මානු ක්‍රියාකරුවන් රහස් යතුරු පත්‍රිකා එමත් නැතිනම් සීක්‍රට් කී ෂීට්ස් නිර්මාණය කරලා තිබුණා. මේවායේ අනුපිළිවෙල සෑම දිනකම වෙනස් කිරීමටත් ඔවුන් අමතක කළේ නැහැ. මේ නිසාම එම ජර්මානු කේත බිඳහෙළීම සාමාන්‍ය මිනිස් මොළයකට කළ නොහැකි බව සතුරු හමුදාවන් වල පවා බොහෝ දෙනෙකුට වැටහි තිබුණා. මෙම යන්ත්‍ර ජර්මානු නාවික හමුදාව, ගුවන් හමුදාව වගේම පාබල හමුදාවත් බහුලව භාවිතා කළා. එමගින් ඔවුන් එකිනෙකා අතර පහර දිය යුතු ස්ථාන, යූ-බෝට්ටු සහ යුද යාත්‍රා ස්ථානගත කළ යුතු ආකාරය, දේශගුණික තත්ත්වයන්, යුද උපක්‍රම සහ සටන්වල ප්‍රතිඵල වැනි තොරතුරු හෝමාරු කරගනු ලැබුවා. බ්ලෙච්ලි පාර්ක් වෙත පැමිණ සති කිහිපයක් ඇතුළත ඇලන්ව මෙන්න මේ කියන එනිග්මා යන්ත්‍රයේ කේත විදහෙලීමේ කණ්ඩායමට ඇතුළත් කරනු ලබනවා. ඔහු පළමුවෙන්ම හට්ටෙයිට් ලෙස හැඳින්වූ ස්ථානයට අනුයුක්ත කරනු ලබනවා. මෙහිදී සිදු කරනු ලැබුවේ ජර්මානු නාවික හමුදාව විසින් හුවමාරු කරගන්නා එනිග්මා කේත බිඳහෙලීම. ඊට අමතරව ඒ ආසන්නයේම පිහිටි හට් 6 නැමැති ස්ථානය තුල ජර්මානු පාබල හමුදාව සහ ගුවන් හමුදාවේ හෝමාරු කරගනු ලැබූ තොරතුරුවල කේත බිඳහෙලීම සිදු කරනු ලැබුවා. මේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඇලන් මෙන්ම ගණිතයට සමත්කම් දැක්වූ ගණිතඥයෙකු වුණු ගෝඩන් වෙල්ච්මන් නැමැති පුද්ගලයා. ආරම්භයේ පටන්ම මෙම කේත සාමාන්‍ය පුද්ගලයෙකු හට බිඳහෙලිය නොහැකි බව වටහා ගන්නා ඇලන් ඒ සඳහා යන්ත්‍රයක් සෑදීමට පිඹුරුපත් සකස් කරනවා. මේ සඳහා ගෝඩන් වෙල්ච්මන්ගේ වගේම ඔහු සමග වැඩ කරමින් සිටි තවත් කිහිප දෙනෙකුගේම සහයෝගය හිමි වනවා. මෙම යන්ත්‍රය ඔවුන් ද බොම්බ් යන නමින් හැඳින්වුවා. මෙම ප්‍රථම බොම්බ් යන්ත්‍රය 1940 මාර්තු මාස 18 වන දින ස්ථාපනය කරනු ලබන. ඔවුන් මෙලෙස කටයුතු කරමින් ඉදිරියට ගියත් 1941 අගභාගයේ වන විට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිවීම නිසා මෙම පිරිස ක්‍රමක්‍රමයෙන් අධෛර්යමත් වන්නට පටන් ගන්නවා. මෙය නිරීක්ෂණය කරන ඇලන්
එම වසරේම ඔක්තෝබර් මාස 28 වන දින බ්‍රිතාන්‍ය අගමැති වන වින්ස්ටන් චර්චිල් වෙත තම කණ්ඩායම මුහුණ දෙමින් තිබූ ගැටලු ඍජුවම ලිපියක් මගින් යොමු කරනු ලබන. මෙයට ප්‍රතිචාර දක්වන බ්‍රිතාන්‍ය අගමැතිවරයා හැකි ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් හා සම්පත් ලබා දීමට පියවරු ගනු ලබන. යුද්ධය අවසානය වන විට බොම්බ් යන්ත්‍ර 200ක් පමණ පැය 24ම ක්‍රියාත්මක වෙමින් පැවති අතර එම දියුණුවට මූලික පදනම සැපයුණේ මෙම ලිපිය මගින් බව බොහෝ දෙනෙකුගේ අදහස වනවා. 1940 අගභාගයේ වන විට ටියුරින් ප්‍රමුඛ කණ්ඩායමට මේ එනිග්මා යන්ත්‍රයේ තිබූ බොහෝ කේත බොම්බ් යන්ත්‍රය හරහා බිඳ හෙළීමට හැකි වුණා. 1941 මුල් කාර්තුව වන විට ඔවුන් ජර්මානු ගුවන් හමුදාව අතර හුවමාරු වූ සියලුම කේතයන් බිඳ හෙළීමටත් සමත් වන. නමුත් මේ වන විට ඔවුන් හමුවේ ඉතා විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී තිබුණා. ඒ ජර්මානු නාවික කේත බිඳ හෙළීමට ඔවුන්ට නොහැකි වීම. පාබල හා ගුවන් හමුදාවන්ගේ භාවිතා කළ කේතයන්ට වඩා ජර්මානු නාවික හමුදාවේ භාවිතා කරන ලද කේතයන් නිරන්තර වෙනස් වීමට ලක්ුණා වගේම ඒවා ඉතා ඉහළ සංවිධානාත්මක හා සංකීර්ණ බවකින් යුක්ත වුණා. මේ නිසාම ඒවා බිඳ හෙළීමට මෙම බොම්බ යන්ත්‍රවලට හැකියාව ලැබුණේ නැහැ. යම් හේයකින් එම කේතයන් යම්කිසි අවස්ථාවක බිඳ හෙළුවත් ඒවා නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේ නිසාම ජර්මානු නාවික හමුදාව මිත්‍ර පාර්ශ්වික රටවල් වලට ඉතා ප්‍රබල තර්ජනයක් බවට පත් වුණා. එම ජර්මානු නාවික ශක්තිය වඩාත්ම අභියෝගයක් බවට පත් වූයේ බ්‍රිතාන්‍යයන්ට. එයට හේතුව තමයි බ්‍රිතාන්‍යයට බොහෝ සැපයුම් හා යුද්ධයට අවශ්‍ය කළමනා පැමිණියේ මුහුදු මගින් වීම. මෙම මුහුදු මගින් පැමිණෙන නැව්වලට ජර්මානු යූ-බෝට්ටු මගින් එළවා පහර දීමෙන් ඒවා බහුතරයක් මුහුදේ ගිල්වා දැමීමට ඔවුන්ට හැකි වුණා. මේ වන විට ප්‍රංශය හිට්ලර් හා බෙනිටෝ මුසෝලිනි විසින් අල්ලාගෙන සිටීමත් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව දිගින් දිගටම පරාජයන්ට ලක්වීමත් නිසා යුද්ධයේ වැඩි වාසය හිට්ලර් ප්‍රමුඛ අක්ෂපක්ෂවලට පැවතුණා. මෙම ජර්මානු නාවික යාත්‍රාවලින් වඩාත්ම කැපී පෙනුනේ අත්ලාන්තික් සාගරය පුරා සැරිසරමින් තිබූ බිස්මාක් යන නමින් හැඳින්වූ අතිනවීන යුද්ධ නෞකාව. ජර්මානු චාන්සලර්වරයෙකු වූ ඔටෝ වොන් බිස්මාක්ව සිහිවීමට සහ ඔහුට ගෞරවයක් ලබා දීමට තමයි මේ නම ඒ සඳහා යොදාගෙන තිබුණේ. මෙම බිස්මාක් යුද නැව 1941 මැයි මාස 24 වන දින එවකට බ්‍රිතාන්‍යයන් සතුව තිබූ නවීනතම යුද නෞකාව වන HMS හුඩ් සමග අතිශය දරුණු සටනක් ආරම්භ කරනු ලබනවා. මෙම ද්වන්ද සටන අවසානයේ HMS හුඩ් නෞකාව ගිල්වා දැමීමට බිස්මාක් නෞකාව සමත් වනවා. මෙමගින් නැවියන් 1415 දෙනෙකුට දිව්‍ය අහිමි වන අතර තිදෙනෙකුට පමණක් ජීවිතය ගලවා ගැනීමට හැකි වනවා. මෙම සිදුවීම මුළු මහත් බ්‍රිතාන්‍යෙම කම්පනයට පත් කළ සිදුවීමක් බවට පත් වුණා. මින්පසුව වින්ස්ටන් චර්චිල් විසින් රාජකීය නාවික හමුදාවට බිස්මාක් නැව සොයා ඒ විනාශ කිරීමට මූලිකත්වය ලබා දෙන ලෙසට අනුකරනු ලැබුවා. නමුත් ඔවුන්ට තිබූ ගැටලුව වූයේ බිස්මාක් නැව පිහිටි ස්ථානය සොයා ගැනීම. මේ වන විට ඇලන් ප්‍රමුඛ පිරිසට පාබල හා ගුවන් හමුදාවේ කේත බිඳලීමේ හැකියාව තිබූ නිසා ඔවුන් මෙම කේතවල බිස්මාක් නැවට සම්බන්ධ යම් තොරතුරක් ලබා ගැනීමට හැකි වේදයි බලමින් නිරන්තර විමසිල්ලෙන් පසු වුණා. ඒ වන විට බිස්මාක් නැවටද දරුණු හානිවලට ලක් වී තිබූ බැවින් ඒවා නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට පෙර ප්‍රතිපහාර එල්ල කිරීමට බ්‍රිතාන්‍ය නාවික හමුදාව කල්යල් බලමින් සිටියා. ඉතා ඉක්මනින්ම ඔවුන්ගේ නිගමනය යථාර්ථයක් බවට පත් කරමින් බිස්මාක් නැව පිහිටි ස්ථානයේ පිළිබඳ තොරතුරක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වනවා. ඒ සිදුවන්නේ මෙන්න මේ ආකාරයට. ජර්මානු අණදෙන්න නිලධාරියෙකු විසින් බිස්මාක් නැවේ අණදෙන්න නිලධාරියා වෙත යවන ලද පණිවිඩයකින් තමයි මේම නැව පිහිටි ස්ථානයේ පිළිබඳව හෙළිදරව් වන්නේ. තම පුත්‍රයා බිස්මාක් නැවේ නිරුපද්‍රිතව සිටිනවා දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු හොඳින් සිටිනවා. අපි දැන් උතුරු ප්‍රංශය කරා යාත්‍රා කරමින් සිටිනවා යන පිළිතුරු සටහන පැමිණීමත් සමගම බ්‍රිතාන්‍ය නාවික හමුදාව ක්‍රියාත්මක වනවා.
1941 මැයි මස 27 වන දින HMS King George the Fifth සහ HMS Rodney යන නෞකා දෙක බිස්මාර්ක් නැව සමග ඇට්ලන්ටික් සාගරයේ ඉතා දරුණු සටනක් ආරම්භ කරනු ලබන. ඉතා දරුණු ටෝපිඩෝ ප්‍රහාර හමුවේ පසුබසිමින් සිටි බිස්මාර්ක් නෞකාවට ගුවනින් පැමිණි රෝයල් එයාර්ෆෝස් යානාවකින් බෝම්බ හෙළනු ලබනවා. මින් නෞකාවේ සුක්කානමට හානි සිදුවීමත් සමගම නැව වටකරමින් පහර දීමට HMS නෞකා දෙකට හැකියාව ලැබෙනවා. මීට අමතරව HMS ආක් රෝයල් නෞකාවද මෙම මෙහෙයුමට ඒ වන විටත් සම්බන්ධ වී තිබුණා. බිස්මාර්ක් නෞකාවේ නාවිකයන් 2200 පමණ සිටියත් ඉන් දිවි ගලවා ගැනීමට හැකි වුණේ 114 දෙනෙකුට පමණයි. බිස්මාර්ක් නව ගිල්වා දැමීම ඇලන් ඇතුළු පිරිස ලැබූ ප්‍රථම විශාලතම ජයග්‍රහණය බවට පත් වුණා. දැන් ඔබලාට පොඩි ප්‍රශ්නාර්ථයක් ඇති ඇයි මේ HMS කියන අකුරු තුන හැම බ්‍රිතාන්‍ය නෞකාවක නමට ඉදිරියෙන් පැමිණෙන්නේ කියලා. HMS යන අකුරු තීත්වයේ අර්ථය වන්නේ His Majesty Ship කියන එක. එවකට බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයේ හෙබවුවේ 6 වන ජෝර්ජ් රජතුමා බැවින් එවිට හිස් නැත්නම් ඔහුගේ යන යෙදුම භාවිතා කරනු ලබනවා. අපි පසුකාලීනව පත් වුණු එලිසබෙත් රජින වගේ කාන්තාවක් සිටියොත් Her Majesty Ship යන යෙදුම තමා එවිට අපි භාවිතා කරන්නේ. වර්ෂ 1941 අගභාගයේ වන විට ටියුරින්ගේ සමකාලීනයෙකු වූ ගෝර්ඩන් වෙල්ච්මන් විසින් බොම්බ් යන්ත්‍රයට නව කොටස් කිහිපයක් එකතු කරනු ලබනවා. මේ මගින් එතෙක් සෙමෙන් කේත බිඳ හෙළූ මෙම යන්ත්‍රය ඊට වඩා 100 ගුණයක වේගයෙන් කේත බිඳ හෙළීමට පටන් ගන්නවා. මෙම විශාල ඉදිරිපීමත් සමගම ඔවුන්ට අවසානයේ ජර්මානු නාවික හමුදාවේ කේත බිඳ හෙළීමටත් හැකි වනවා. ඉන්පසුව දිගින් දිගටම දිනපතා මෙම කේත බිඳ හෙළීම බොම්බ යන්ත්‍ර ගණනාවක් කරා සිදුවනවා. මෙම බොම්බ යන්ත්‍ර මෙහෙයවන්නන් අලුතින් බඳවා ගැනීමත් සමගම ඉතා ක්‍රමවත්ව හා සංවිධානාත්මකව මොවුන් වැඩ කටයුතු කිරීම ආරම්භනවා. මෙමගින් යුද්ධයේ දිශානතිය කෙමෙන් කෙමෙන් මිත්‍ර පාක්ෂිකයන්ගේ වාසියට හැරීමට පටන් ගන්නවා. 1941 දෙසැම්බර් මාස 7 වන දින ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙළීමත් සමගම ඇමරිකානුවන් මිත්‍ර පාක්ෂිකයන් සමග දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වනවා. මින් අනතුරුව ලෝක යුද්ධය ඉතා තියුණු මුහුණුවරක් ගන්නා අතර අක්ෂ පාක්ෂිකයන් අතින් ක්‍රමක්‍රමයෙන් තම බලය ගිලිහීමට පටන් ගන්නවා. මේ කාලයේ වන විට ඇලන් ප්‍රමුඛ කේත විදහෙළන්නන්ගේ කණ්ඩායම ඇට්ලන්ටික් සාගරය තුර සැරිසරමින් තිබූ ජර්මානු යූබෝට්ටු පිළිබඳ මනා වැටහීමක් ලබාගෙන තිබුණා. මෙමගින් නැව් මගින් බ්‍රිතාන්‍යයට රැගෙන යනු ලබන භාණ්ඩ වඩා සුරක්ෂිතව අවම හානියක් යටතේ රැගෙන ඒමටත් හැකි වුණා. ජර්මානු ගුවන් හමුදාව රේඩියෝ මගින් සිදු කරනු ලබන පණිවිඩ හුවමාරු ක්‍රමය ඒ වන විට හැඳින්වුවේ ලුෆ්ට්වාෆ් සංනිවේදන ක්‍රමවේදයේ විදියට. මෙන්න මේ ක්‍රමවේදයත් බොම්බයන් තරහා පහසුවෙන් විකේතනය කිරීමට හැකිවීම නිසා කල්තියාම ගුවන් ප්‍රහාර එල්ල කරන ස්ථාන පිළිබඳව දැනගැනීමට මිත්‍ර පාක්ෂිකයන්ට හැකියාව ලැබෙනවා. මෙලෙස ක්‍රමක්‍රමයෙන් ජයග්‍රහණ ලබා ගනිමින් ඉදිරියට ඇදෙන මිත්‍ර පාක්ෂිකයන් 1944 වසරේදී ප්‍රංශය නැවතත් තම අනසකට යටත් කර ගැනීමට සමත් වනවා. 1945 දී සිදුවන හිට්ලර්ගේ සියදිවි විනාශ ගැනීමත් මුසෝලිනි මරා දැමීමත් සමගම ජපාන් අධිරාජ්‍යය ඇමරිකාවට අයත් වූ මිසූරි නෞකාවේදී කොන්දේසි විරහිතව යටත් වීමේ ගිවිසුමක් අත්සන් කරනු ලබනවා. ඒ අනුව 1945 සැප්තැම්බර් මාස 15 වන දින නිල වශයෙන් දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වනවා. දෙවන ලෝක යුද්ධයේ ඔහු කළ විශිෂ්ට සේවාව සැලකිල්ලටගෙන ටියුරින්ව 1945 වසරේදී ලන්ඩනයේ පිහිටි ජාතික භෞතික රසායනාගාරය වෙත අනුයුක්ත කරනු ලබනවා. එහිදී ඔහු ඔටෝමැටික් කම්පියුටිං එන්ජින් එමත් නැත්නම් ඒස් යන කෙටි නාමයෙන් හඳුන්වන යන්ත්‍රය නිර්මාණය කිරීම ආරම්භ කරනවා. මෙන්න මේ යන්ත්‍රය අප අද භාවිතා කරන පරිගණකයේ නිර්මාණය කිරීමේ මූලික අධීරයක් ලෙසට හඳුන්වන්න පුළුවන්. 1946 වසරේදී ඇලන් ප්‍රපෝස්ඩ් ඉලෙක්ට්‍රොනික් කැල්කියුලේටර් යන නමින් පර්යේෂණ පත්‍රිකාවක් එළි දක්වනවා.
එහිදී ඔහු වැඩි බරක් දෙන්නේ ටියුරින් යන්ත්‍රයේ සංකල්පය භාවිතා කරමින් මතකය ගබඩා කළ හැකි යන්ත්‍රයක් සෑදීම ගැන. ටියුරින් මෙම රසායනාගාරයේ වැඩ කටයුතු සිදුවන අන්දම ගැන තරමක කලකිරීමකින් පසු වූ නිසා 1947 වසරේදී ඔහු ඉන් ඉවත් වනවා. 1948 ටියුරින් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පරිගණක යන්ත්‍ර රසායනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස වැඩ බාර ගන්නවා. එහිදී ඇලන් මැන්චෙස්ටර් මාක් 1 යන පරිගණකය නිර්මාණය කිරීම සඳහා තම දායකත්වය සපයනවා. ඔහු ඒ සඳහා ලේඛනාත් පොත එහෙමත් නැත්නම් කෝඩින් මැනුවල් එක සකස් කරනවා. ඇලන් ටියුරින්ගේ මේ පරිගණක පිළිබඳ අදහස් සහ නිර්මාණ දෘඩාංග වලින් ඔබට විහිදී යන්න. ඒට හොඳම උදාහරණය තමයි 1950 වසරේදී ඇලන් කම්පියුටිං මැෂිනරි ඇන්ඩ් ඉන්ටෙලිජන්ස් යන තේමාව යටතේ එළිදක්වන ලද පර්යේෂණ පත්‍රිකාව. මෙතනදී ටියුරින් මිනිසාගේ බුද්ධියට සමාන බුද්ධියක් සහිත යන්ත්‍ර නිර්මාණය පිළිබඳව අදහස් පළ කරනු ලබනවා. ඒ නිසාම එම පත්‍රිකාව අපි කෘත්‍රිම බුද්ධියට එහෙමත් නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සඳහා පදම දැමූ පත්‍රිකාවක් ලෙස හඳුන්වනවා. ඒ වගේම එලෙස යන්ත්‍රයක් නිපදවීමෙන් දශක ගණනාවක් ඇතුළත එයට මිනිස් මොළය අනුකරණය කළ හැකි බවටත් ඇතැම් විට ඉන් ඔබට යා හැකි බවටත් ඔහු මත පළ කරනු ලැබුවා. ටියුරින් මීට අමතරව වෙනත් විෂය පතයන්ද ගණිතමය පදනමක් සහිතව ගවේෂණය කරනු ලබනවා. 1952 වසරේදී ඇලන් The Chemical Basis of Morphogenesis යන තේමාව යටතේ පත්‍රිකාවක් එළිදක්වනු ලබනවා. මෙහිදී ඔහු වැඩි අදහසක් දක්වන්නේ ස්වභාව ධර්මයේ වූ විවිධ රටා පිළිබඳව. උදාහරණයක් ලෙස කොටින්ගේ සමයේ රේඛා පිහිටීමට රටාවක් තිබේද? එහෙමත් නැත්නම් මල් පෙතිවල පිහිටීමට රටාවක් තිබේද? මෙන්න මේ පිළිබඳවත් ඇලන් පරීක්ෂණ පවත්වනු ලැබුවා. මේ දක්ෂකම් හේතුවෙන් ඔහු 1951 වසරේදී රාජකීය සංගමයේ සමාජිකයෙකු ලෙසට තෝරාපත් කරගනු ලබනවා. මෙන්න මේ හේතුව නිසා තමයි අපි විකිපීඩියා එකේ ටියුරින් ගැන සර්ච් කළාම ඔහුගේ නමට පහලින් FRS කියන අකුරු 3 දක්නට ලැබෙන්නේ. ඉන් කියවෙන්නේ Fellowship of the Royal Society යන අර්ථය. 1950 ගණන් පමණ වන විට ටියුරින්ගේ පෞද්ගලික ජීවිතය ඉතාමත් පැහැදිලි වෙනස් වීම් රාශියකට ලක්වනවා. එම කාලය තුලදී බ්‍රිතාන්‍යයේ සම්මත කරගන්නා ලද ලැබෝචර් සංශෝධනය මගින් සමලිංගිකත්වය තහනම් කරනු ලැබුවා. ඇලන් ටියුරින්ද සමලිංගික පුද්ගලයෙක්. මේ කතාව තරමක් ඈතට දිව යනවා. මා කලින් සඳහන් කළ ඇලන්ගේ විශ්වවිද්‍යාල සගයා වුණ ක්‍රිස්ටෝෆර් මෝකම් යන පුද්ගලයා තමයි ඇලන්ගේ ප්‍රථම ප්‍රේමය ලෙස හඳුන්වන්නේ. ඔහු මිය යාමත් ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම ඔහුගේ මෙම ක්‍රියාවන් යම් තරමකට යටපත් වනවා. 1941 වසරේදී ඔහු බ්ලෙච්ලි පාක්කීම සේවය කළ ජොයන් ක්ලාක් සමග විවාහ ගිවිස ගන්නා නමුත් ඔහුගේ මෙම හැසිරීම නිසා කෙටි කලකින්ම ඔහු සමලිංගික පුද්ගලයෙකු බව ජොයන් දැනගන්නවා. නමුත් ඇය ටියුරින්ට කිසිදු වෙනස්කමක් නොකර දිගින් දිගටම ඔහුව ආශ්‍රය කළ බවත් සඳහන් වනවා. 1952 වසරේ ජනවාරි මාසයේ සිදුවීමකින් පසුව තමයි ඇලන්ගේ ජීවිතය උඩු යටිකුරු වීම ආරම්භ වන්නේ. එම මාසයේ ඔහුගේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් යම් පුද්ගලයෙකු විසින් සොරා ගනු ලබනවා. මේ පිළිබඳව ඔහු පොලිසියට පැමිණිලි කරන අතර එවකට ඔහු සමග සම්බන්ධතා පැවැත් වූ ආනල්ඩ් මරේ නම් පුද්ගලයෙකු මෙයට සම්බන්ධ වී ඇති බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගනු ලබනවා. පසුව මේ පුද්ගලයා ගැන ඇලන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනු ලබනවා. මේ අතරතුරදී ඔවුන් දෙදෙනා අතර තිබූ සම්බන්ධය හෙළි කරගන්නා පොලිසිය සොරකම පිළිබඳ සෙවීම අතහැර ටියුරින්ව සමලිංගිකයෙකු යටතේ අත්අඩංගුවට ගනු ලබනවා. මාර්තු මාසයේදී පමණ අත්අඩංගුවට ගන්නා ඔහුට පසුව තෝරා ගැනීම් දෙකක් ලබා දෙනවා. ඒ තමයි සිරගෙදරට යාම හෝ මේ ක්‍රියාවන්ගෙන් වැළකීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීම.
තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ටියුරින් මේ ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදය තෝරා ගනු ලබන. මෙය හඳුන්වනු ලැබුවේ ඕගනෝ තෙරපික් ට්‍රීට්මන්ට් යන නමින්. මෙහිදී සිදුවන්නේ පිරිමි ශරීරයේ තිබෙන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩු කිරීම හෝ ඉවත් කිරීම. ඒ සඳහා ස්ටිල්බීස්ට්‍රෝල් යන බෙහෙත ටියුරින්ට ලබා දෙනවා. මෙය දිනපතා පුරා මාස 9ක් පමණ ලබා ගැනීමට ඇලන්ට සිදුවනවා. එය කාන්තාවන්ගේ පවතින ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන වන්නක්. මෙය ඇලන්ට කායික මෙන්ම මානසික වෙනස්කම් ඇති කිරීමට සමත් වනවා වගේම ඔහුගේ පැවති නිර්මාණශීලීත්වයටද බලපෑම් එල්ල කරනු ලබන. පසුව මෙය ඔහුගේ ශරීරයේ විවිධ අතුරු ආබාධ ඇති කිරීමටත් හේතුවක් බවට පත් වුණා. මේ ප්‍රතිකාර ක්‍රමය නිසාම ඔහුට ඔහුගේ වැඩ කටයුතු කරගෙන යාමට අපහසු වූ අතර රජයේ මගින්ද ඒ සඳහා විවිධ සීමාවන් ඔහුට පනවනු ලැබුවා. 1954 වසරේ ජූනි මාස 7 වන දින ඇලන්ගේ නිසල සිරුර ඔහුගේ නිවස තුල තිබී හමුවන අතර මිය යන විට ඔහු 41 වන වියේ පසු වුණා. ඔහුගේ සිරුර අසල භාගයට අනුභව කළ ඇපල් ගෙඩියක් තිබූ අතර ඒට සයිනයිඩ් යොදා ඔහු සියදිවි විනාශගත් බවට මත පළ වුණා. පසු කාලීනව ඇපල් සමාගමේ ලාංඡනය සඳහා එම සිදුවීම පාදක වූ බවට කටකතා පැතිරුණත් පසුව ස්ටීව් ජොබ්ස් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. 2009 වසරේදී බ්‍රිතාන්‍ය රජය ටියුරින්ට සැලකූ ආකාරය පිළිබඳව සමාව අයදිමින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. පරිගණක තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය වැනි විෂයන් වලට මූලික පදනම දැමූ මේ මහා මොලකරුගේ ජීවිතය එලෙස ඛේදජනක අයුරින් නිමාවට පත්වනවා.